ඔබ මේ බුද්ධ වචනය අහලා මෙන්න සැබෑ නිවන් මාර්ගය කියලා හිතට හැඟීමක් ගත්තොත් මේ බලන්න යාවතා ධම්මා සංකතා යම්තාක් හේතුඵල ධාමින් හටගත්ත ධර්මතාවයන් තියෙනවා නම් අරියෝ අට්ටංගිකෝ මග්ගෝ තේසං අග්ගමක්ඛායති ආර්ය අෂ්ටාංගික මාර්ගය තමයි මේ හැම දේ අතරින්ම අග්‍ර. මේ ලෝකේ නිවන හැරෙනකොට නිවන කියන්නේ අසංකත දෙයක්. ඒ නිවනින් මෙහා තියෙන හැම දේවල් අතරම අග්‍රම දේ තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. යේ අරියේ අට්ටංගිකේ මග්ගේ පසන්නා යම්කිසි කෙනෙක් ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැහැදුනොත් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගියොත් කියලාද මෙතන කිව්වේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන පැහැදුනොත් කියලාද? පැහැදුනොත් අග්ගේතේ පසන්නා එයාගේ පැහැදීමේ ඉන්නේ අග්‍ර දෙයට අග්ගේ කෝපන පසන්නා නම් අග්‍ර දෙයකට පැහැදුනොත් අග්ගෝ විපාකෝ හෝති විපාකය අග්‍රයි. පින්වතුනි යම් දෙයක අග්‍ර විපාකේ ලැබෙනවා කියන්නේ මඟඵල නිවන් ලැබෙනවා කියන එකට. විපාකේ අග්‍රයි කියන්නේ එතනින් එහාට ආයේ විපාකයක් නැහැ නේ. පිනකින් රහත් වෙනවා තරම් විපාකයක් තියෙනවද ආයේ? ඊට පස්සේ දේශනා කරනවා ඒ නිසා ඒ අග්‍ර වූ නිර්වාණ ගාමිනී ප්‍රතිපදාවට පැහැදෙන්න කියලා. ඒ නිසා නිවන් මාර්ගයට පැහැදෙන්න. ප්‍රසාදයටපත් වෙන්න. මට වුණත් මේ ධර්ම දේශනාව කරගෙන යනකොට වෙන දේවල් විස්තර කළොත් බණ කියා ගන්න බැරුව යනවා. මේ දේශනාව පුදුම සහගත දේශනාවක්. ඔබ වුණත් මේ දේශනාව අහගෙන ඉන්නකොට වෙන දේවල් හිතුවොත් දේශනාව තේරෙන්නේ නැතුව යනවා. ඒ නිසා බණ කියන මමත් හිතනවා මගේ හිතනම් පිටපනින්න එපා. ඔබටත් පසෙත් පතනවා. අනේ හොඳට අහගෙන ඉන්න මේක. බුදුරජාණන් වහන්සේ එකල වැඩ සිටියේ අනාථපිණ්ඩික සිටුතුමාගේ වෙහෙරේ දෙවුරන් වෙහෙරේ. බුදුරජාණන් වහන්සේ තමයි මේ දේශනාව වදාළේ මහා චත්තාරීසක සූත්‍රය. ආර්ය අෂ්ටාංගික මාර්ගය ආකාර 40කින් විස්තර කරනවා. ඒ දේශනාව පටන් ගත්තේ මෙහෙම. අරියං වූ භික්කවේ සම්මා සමාධින් දේසිස්සාමි. මහණෙනි ආර්ය සම්මා සමාධිය විස්තර කරනවා. ස උපනිසං හේතු සහිත සපරික්කාරං පිරිකර සහිත ආර්ය සම්මා සමාධිය. හැම භාවනාවක්ම හැම සමාධියක්ම සම්මා සමාධිය වෙන්නේ නැහැ. අර ආමඳුරෝ ඉච්චර කාලයක් භාවනා කරලා උන්වහන්සේට වැඩුණේ සම්මා සමාධිය නම් උන්වහන්සේ බඹලෝ හෝ මාර්ගඵල ලබනවා මිසක් යකෙක් වෙන්නේ නැහැ. උන්වහන්සේට වැඩුණ සමාධිය අවුලක් තිබ්බ කොතනක හරි. බුදුරජාණන් වහන්සේ වදාලා හරියටම සම්මා සමාධිය දැන් විස්තර කරලා දෙන්නම්. තන් සුනාත අහන්ට සාදුකං මනසිකරෝත හොඳින් මෙනෙහි කරන්න හිත පිට යවන්න එපා. බාසිස්සාමීති දේශනා කරන්නෙමි. සංඝයා එහෙමයි ස්වාමීනි කියලා දේශනාවට හිත එකඟ කළා. කතමෝච භික්කවේ අරියෝ සම්මා සමාධි ස උපනිසෝ සපරික්කාරෝ. මොකද්ද මේ ආර්ය වූ සම්මා සමාධිය කියන්නේ? පිරිකර සහිත හේතු ප්‍රත්‍ය සහිත. ඒ තමයි සම්මා දිට්ඨි සම්මා සංකප්පෝ සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ආජීවෝ සම්මා වායාමෝ සම්මා සති. යාකෝ භික්කවේ ඉමේහි සත්තංගෙහි චිත්තස් ඒකග්ගතා පරික්කතා අයං උච්චති භික්කවේ අරියෝ සම්මා සමාධි ස උපනිසෝ ඉතිපි සපරික්කාරෝ ඉතිපි. සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා වායාම සම්මා සති කියන කරුණු 7න් යුක්තව හිත එකඟ වෙනවා නම් හිත ඒක රාශි වෙනවා නම් අරමුණේ අන්න ඒ සමාධියට තමයි කියන්නේ මොකද්ද? සම්මා සමාධි. පැහැදිලිද? භාවනා කරනකොට හිත එකඟ වෙන එක නෙවෙයි සම්මා සමාධිය කියන්නේ. ඒක සමාධියක්. අපරණා හෝ උපචාර හෝ මොකක් හෝ යම් සමාධියක් ඒක.
එක්කෝ පළවෙනි ධ්‍යානෙ වෙන්න පුළුවන්, දෙවෙනි ධ්‍යානෙ වෙන්න පුළුවන්, තුන්වෙනි ධ්‍යානෙ වෙන්න පුළුවන්. සමාධියක් වෙන්න පුළුවන්, සමාපත්තියක් වෙන්න පුළුවන්. යම්කිසි හැකියාවක් වෙන්න පුළුවන්. හැබැයි සම්මා සමාධිය කියන වචනේ දෙන්නේ සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති කියන අංග 7න් යුක්තව හිත එකඟ වෙන එකට තමයි සම්මා සමාධිය කියන්නේ.